ගොඩක් මිනිස්සුන්ට තියෙන අභ්‍යන්තර සහ බාහිර විද්‍යුත් එහෙම නැත්නම් gadu වගේ රෝග තත්ත්ව. ඉතින් මේවට අපේ පැරණි පුස්කොළ පොත්වල තියෙන බෙහෙතකුත් තව එකතු කරගෙන මේ ප්‍රතිකාර පද්ධති යාවත් කාලීන කරගන්න මම මේ උත්සාහ කරන අවස්ථාව. මොකද මේ අපේ තර්කසත්ත්ව වෙද පරම්පරාව වෙන පොතක තියෙන අත්දුටු බෙහෙතක්. gadu වල ලුණු වර්ණ පොතු දත් කැටියක් වල මේව යොදාගෙන බාහිරව සියලු gadu නාශනය සඳහා ආලේප කරන්න එහෙම නැත්නම් පත්තුවක් වගේ බඳින්න පුළුවන් බෙහෙතක් තමයි මම මේ දැන් හෙව්වේ. ඒක තමයි මේ හම්බුනේ. ගෙඩි වලට මැල්ලු